ගයිස් මං අද වෙලා ඉඳපා මගේ ස්කින් කෙයාර් කරගන්න. ස්කින් කෙයාර් කියන්නේ මගේ ෆේෂියල් එකයි මගේ හෙඩ් මසාජ් එකයි කරගන්න තමයි මං අද ආවේ. ඒ ආවේ කොතනද කියලා ඔයගොල්ලෝ දැනටමත් දාන්නවා. ඒ තමයි සනෝස් බ්‍රයිඩල් සැලොන්. ඒ අක්කි ගාවට තමයි මං ආවේ අද මගේ ෆේෂියල් එක කරගන්න. ඉස්සෙල්ලා මං අක්කිත් එක්ක ඩිස්කස් කරා මොකද්ද මට හොඳ ෆේෂියල් එක කියලා. ඊට පස්සේ අක්කි මට අලුත් බ්‍රෑන්ඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඒ තමයි නයෝතා. නයෝත බ්‍රෑන්ඩ් එකේ ෆේෂියල් එකක්. දැන් ඔයාට සනෝ බ්‍රයිඩල් සැලොන් එකට ගියොත් මට වගේම කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි අක්කි ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට මාව වෙල්කම් කරා. ඊට පස්සේ අපි ගියා ෆේෂියල් එකට. ෆේෂියල් එකේ බ්‍රෑන්ඩ් එක විදිහට අපි ගත්තේ නයෝතා. කලින් කිව්වා වගේම මගේ පළවෙනි වතාව තමයි මම මේ බ්‍රෑන්ඩ් එකකින් ෆේෂියල් එකක් කරන්නේ. ඇත්තටම කිව්වොත් ඒක ඒ ෆේෂියල් එක පටන් ගත්ත ස්ටෙප් එකේ ඉඳලම අන්තිම වෙනකම්ම මගේ ස්කින් එකට මට දැනුනේ ඇත්තටම මාර රිලැක්සින් එකක්. ඒක ගන්න මං කියන්නේ ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නයෝත බ්‍රෑන්ඩ් එකකින් ෆේෂියල් එකක් කරන්නම ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට හයි ක්වොලිටි ෆේෂියල් අත්දැකීමක් ලබා ගන්න ඕනේ නම් ඔයාට මම රෙකමන්ඩ් කරන තැනක් තමයි ආයෙමත් සනෝ බ්‍රයිඩල් කියන්නේ. මගේ ස්කින් එක ටිකක් ෆෙයාර් ස්කින් එකක්. ඉතින් ෆේෂියල් එකක් දාපු ගමන් සාමාන්‍යයෙන් වෙන අයට වඩා කියන්නේ ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක්ට වඩා මගේ ස්කින් එකේ එකපාරට පැහැදිලි වෙනසක් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ උනත් මේ නයෝත බ්‍රෑන්ඩ් එකකින් කරපු ෆේෂියල් එකේ අවසානයේ ඔයගලන්ට අන්තිමට බලා ගන්න පුළුවන් මගේ මූණේ පැහැදිලි වෙනසක් තියෙන විදිහ. වීඩියෝ එකේ අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆේස් එක, මගේ මූණ කොච්චර ක්ලීන් වෙලාද කියලා. ඊට පස්සේ අපි පැක් එක ඇප්ලයි කරලා ටික වෙලාවක් ගිහිල්ලා මගේ හෙඩ් මසාජ් එක පටන් ගත්තා. හෙඩ් මසාජ් එක ගැන කතා කරන්න ඇත්තටම වචන මදි. thank you සනෝකී රිලැක්සින් පාත් එක ගැන කතා කරනවා නම් හෙඩ් මසාජ් එක අනිවාර්යයෙන්ම ඕනි දෙයක්. ඉතින් මේ තියෙන විදිහටම ඔයාලටත් ස්ටෙප් බයි ස්ටෙප් රිලැක්ස් වෙලා ෆේෂියල් එකක් කරගෙන හෙඩ් මසාජ් එකකුත් කරගන්න ඕනි නම් ඔයා දැම්මම යන්න ඕනේ සනෝ බ්‍රයිඩල් සැලොන් එකට. ඉතින් ඊට පස්සේ මගේ කොණ්ඩෙත් හොඳට වොෂ් කරලා ෆේස් පැක් එකත් අයින් කරලා ඊළඟට ගියේ ෆේෂියල් එකේ ලාස්ට් ස්ටෙප් එකට. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ තිබුණු හැම ප්‍රොඩක්ට් එකක්ම ගොඩාක් සුවඳයි. ඒ වගේම ගොඩාක් ක්වොලිටි ප්‍රොඩක්ට්ස් කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මගේ ෆේස් එකේ තියෙන වෙනස්කම්. ඉතින් ඔයාලත් නයෝත බ්‍රෑන්ඩ් එකකින් ෆේෂියල් එකක් කරගන්න ඕන නම් දෙපාරක් නොහිත සනෝ බ්‍රයිඩල් සැලොන් සනෝ වක්කිගාවට යන්න.